මම ප්ලෑන් කරන් හිටියේ නම් දම්බර වොටර්ෆෝල් එකට යන්න. ඒත් මම ගියපු පාර මට හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ මේ මම එතන හිටපු අයගෙන් අහුවම දම්බර වොටර්ෆෝල් එකට යන්නේ කොහොමද කියලා. එයාලා කිව්වේ ඒ වෙලාවේ වතුර අඩුවේ ගිහිල්ලා තේරුමක් නැහැ. ඊට පස්සේ එයාලා සජෙස්ට් කරා රන්මුදුවැල්ල පැත්තට යන්න. ඒ පැත්තත් හොඳයි කියලා. මම කලිනුත් ගිහිලා තියෙනවා. හැබැයි මම ආපු පාරත් එක්ක මට හිතා ගන්න බැරි වුණා මම කොයි පැත්තද යන්නේ කියලා. ඉතින් එයාලාගෙම පාර අහගෙන ආපහු මම රන්මුදුවැල්ල පැත්තට තමයි ගියේ. ඇත්තට මේ කැමරාවට පේනවට වඩා මේ පාරවල් පට්ටම ලස්සනයි. ඒ වගේම මේ හරිම ඒක කියන්න බැරි ෆීලින් එකක්. හරිම නිදහසක් දැනෙනවා. හැම පැත්තම කොළ පාටයි. එතකොට දැන් මම මේ යන්නේ රන්මුදුවැල්ලට යන්න තියෙන පොඩි අතුපාර දිගේ යනවා. ඉතින් මේ යනකොට එතන කට්ටියක් ඇවිල්ලා එන්ජොයි කරන ගම හිටියේ. ඉතින් මම එයාලට ඩිස්ටර්බ් කරන්නේ නැතුව ෂේප් එකේ මේ ගිහිල්ලා ආවා. ඇත්තටම වතුර ටිකක් අඩුයි රන්මුදුවැල්ලෙත් මේ දවස්වල පායනවා. මම යන්න තෝරගෙන තියෙන්නේ සම්පූර්ණයෙන්ම පායන කාලෙක. ඉතින් මේ හොඳටම ආවුව මේ වෙලාවෙත්. ඒ වුණාට එතන තියෙන නේචර් එක හරිම ලස්සනයි. මේ හරිම නිදහස්. කියන්න ඒක තේරෙන්නේ නැහැ. ඒ තරමට මේක මාරුම ෆීලින් එකක් තියෙන්නේ. ඉතින් කට්ටිය සිල්ලි කියනවා පොඩි කන්න එකක් දැම්ම මෙයාලට කරදර කරන්නේ අනිත් පැත්තට ගියා. ඔය පිනවලින් මෙතන වතුර නැහැ. ගොඩක් වතුර නැහැ. මොන හොඳටම පායනවා මේ පැත්තට. ඉතින් මම මෙතනින් ගිහිල්ලා අපහු පාරට ගිහිල්ලා ආයි තව තැනක් තියෙනවා. එතනින් බහින්න තමයි ඔයාලා නම් වතුර තියෙන වෙලාවෙ ප්ලෑන් කරලා අපේ මෙතන වතුර නැහැ. මෙතන ඉන්නත් බැහැ අර කට්ටිය. කොල්ල ගන්න දැන මම එල කරනවා අපේ ස්විමින් හරිනේ. ඉතින් මම මෙතනින් මේ ටික බලන් ඉඳලා චුට්ටක් කියලා ඉඳලා අපහු බයික් එක ගාගෙන උඩට ගියා. මේ මෙතනින් කැලේ අස්සන ඉංගන්න ඕනෙත් නෑ. අර පඩිපෙළක් තියෙනවා. ඒ වුණාට මට ඉතින් කැලේ අස්සන ඉංගන්න ඕන හින්දා මම කැලේ පාරෙම ගියා. හැබැයි මේ යනකොට පොඩ්ඩක් බය වුණා කූඩල්ලු හැමෝම බයම කූඩල්ලන්ට. හැබැයි මේක හරියට එන්ජොයි කරන්න පුළුවන් මේ view එක මේ පාරේ ඉන්න මම මේ පාරේම ආවා. ලස්සන චූටි මල් තියෙනවා. ඉතින් ඒක හරිම වෙනස්. කියන්නේ මේ මල් වල නම් මම දන්නේ. ඔයාලා දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒක හරි ලස්සන චූටි දොම්පාට මලක් වුණා. ඉතින් මෙතනින් පල්ලෙහාට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පඩිපෙළ තියෙනවා. එතනින් පල්ලෙහාට බහින්න පුළුවන්. මෙතන කැලේ අස්සෙන් ඉඳලා දුක් විඳින්න ඕනේ නෑ. මම ඉතින් කොහේ ගියත් ওই මාළු දැක්කම පොඩ්ඩක් පිස්සු වැටෙනවා. මං හරි ආසයි මාළුන්ට. මම ඉතින් එයාලවත් පොඩ්ඩක් රෙකෝඩ් කරගත්තා. මම ඉතින් කට්ටිය ඉන්න තැන මගේ ඇල්ල පොඩ්ඩක් උඩට ආවා. මට ඇත්තටම ආසයි හිතුණා මේක පොඩ්ඩක් උඩට යන්න. යම්කිසි සිදුවීමක් නිසා මට උඩට යන්න බැරි වුණා. ඒක මං හිතන්නේ FB ඉන්න අය නම් දකින්න නැති ගොඩක් වෙලාට මොකද්ද උනේ කියලා. මං එතනින් පස්සේ උඩට ගියේ නෑ. එතන මම ගියේ වීකෙන්ඩ් එකේ හින්දා ටිකක් කට්ටිය ඉන්නවා. ඉතින් කට්ටිය මගේ ඇල්ල පොඩ්ඩක් තැන් වල තමයි කට්ටිය අඩු තැන් වල තමයි ඇවිදලා හිටියේ. මේ වෙලාව නම් මගේ අතින් කැම් එක වතුරට වැටුණා. මං ඉතින් කැම් එක හැමෝම තියලා රෙකෝඩ් වෙන්න දුන්නා. කැම් එක ඔහේ කැරකි තියෙනවා. වතුරේ පායි ඉතින් මේ වෙලාවේ රෙකෝඩ් වෙච්ච එක තමයි. ඇත්තටම මේ view එක පට්ටම ලස්සනයි. ඉතින් මේක මූණ ඇතුලට දාලා බලන්න බෑනේ. කැම් එක වැටිච්ච එකත් හොඳයි කියලා හිතුණා මට මේ වෙලාවේ.
මම අර ඔයාලට කිව්වේ පඩි පෙළකින් යන්නත් පුළුවන් කැලේරින් ගන්න ඕනෙත් නැහැ කියලා. මේ තියෙන්නේ පඩි පෙළ. මෙතනින් බහලා යන්නත් පුළුවන්. මෙතනින් ගියාම තමයි අර කලින් දැක්ක පාලම සෙට් වෙන්නේ. එදින් මම එතනටත් ගියා. මොකද පාලමට යන්න පුළුවන් මෙතනින්. අර කැලේ අස්සෙන් ගලත් එන්න පුළුවන්. මට හිතුණා ඒ වුණාට මෙතනින් බහින එක හොඳයි කියලා. ඉතින් මම මෙතනින් ගහලා ඒ පාලම ගාවටත් ගියා. ඇත්තටම මෙතනට ගියාම මාර්ම ලස්සන view එකක් තියෙන්නේ. කැම් එකට පේනවට වඩා අපිට අයියකින් පේනකොට ඒක මාරම ලස්සනයි. ඇත්තටම අර වතුර බහැලා ඉන්නවා වගේ නෙමෙයි මේ තාර පාරේ යනකොට නම් ඔළුවත් එක්ක කර වෙනවා. දැන් මම මගේ බයික් එක නවත්තලා තියෙන තැනට තමයි යන්නේ. ඒ වුණාට මේ පාරත් හරිම ලස්සනයි. මොකද දෙපැත්තෙම ගස් කොළන් තියෙන්නේ. කොළ පාට view එක කියන්නේ ඇත්තටම අපිට ඔළුවට මාර නිදහසක් දැනෙන view එකක්. ඉතින් මම ඇත්තටම හරි ආසයි. ආහුගේ දාඩිය පෙරාගෙන ගියාට මේ කොළ පාට හින්දා මේ හැමදේම හරි නේචර් එකත් එක්ක කම්බයින් වෙලා තියෙන හින්දා ඇත්තටම මේක මාරම ලස්සනක් තියෙනවා. ඒක කියන්න තේරෙන්නේ. හැබැයි කර වෙනවා. තාර පාර කකුල් දෙක පිච්චිලා අලු වෙලා යන තරමට පිච්චෙනවා. ඉතින් මම බයික් එකේ එකපාරටම ගෙදර යන්න නැතුව ආයෙ පොඩ්ඩක් උඩට ගියා කන්ද පැත්තට පොඩ්ඩක් ඒ view එක enjoy කරන්න. ඇත්තට මාර ලස්සනයි. බයික් එකේ යනකොට නම් ඉතින් කකුල් පිච්චෙන්නේ නැහැ. පොඩ්ඩක් කකුල් සැර විතරයි. ඔයාලට පේනවනේ මේ දෙපැත්තම මාර ලස්සන කඳු තියෙන, ගස් තියෙනවා, කඳු තියෙනවා, බැහුම තියෙනවා. හැබැයි මම මේ පාරවල් යනකොට පට්ටම් බයයි. මට ඉතින්ම මම මේ පල්ලිමකින් බයික් එක රේස් කරලා දාගන්න ගියා. ඉතින් මම ටිකක් ස්ලෝ යන්නේ. මේ මොකද මම බයයි. අතන ඉස්සර වැටෙයි කියලා මම මට හිතෙන්නේ. මම උසුගෙන යනකොට පොඩ්ඩක් බයයි. ඉතින් මම දැන් අද මගේ රෝඩ් ට්‍රිප් එක ඉවරයි. ඇත්තටම මට වෙලා යනවා කොහේ හරි ගමනක් ගියාම මොකද මම තැන් වල නවත්ත ඒ view එක enjoy කර යන හින්දා අර සමහර වෙලාවට මැප් එකේ පෙන්නන්නේ පැය දෙකක් වුණාට මට පැය 4ක් විතර යනවා. මම වටේ නවත්ත ෆොටෝ එක ගහ බල යන හින්දා ටිකක් වෙලා ඉන්නවා. එක විකාර වෙන හින්දා ඉතින් මම හිතනවා ඒක තමයි අපි enjoy කරන්න ඕනේ. එකපාරටම යන තැනට ගියාට වැඩක් නැහැ කියලා. මම හිතනවා ඔයාලත් එහෙම enjoy කරන්න ඇති කියලා. ඉතින් දැන් මම මෙතෙන්ට වෙනකන් විතරයි එන්න පාර මතක. ඉතින් පස්සේ ඉතින් මට මැප් එක දාගන්නවා ගෙදර යන්න පාර හොයාගන්න. ඉතින් අදට මගේ රෝඩ් ට්‍රිප් එක ඉවරයි. දැන් මෙතන පස්සේ ඉතින් මම ගෙදර ගියා. මොකද මම ආපු වෙලාවත් එක්ක තව වෙලා හිටියොත් රැ වෙන හින්දා මම ගෙදර ගියා. මොකද
තව තැන්වලට යන්න ප්ලෑන් එකක් තිබ්බත් මං කරන පිස්සු වැඩත් එක්ක මට වෙලා මදි වුණා. So see you again. Thank you.